සහෝදරයා බෑරගත්තේ. ඒ බෑරගැනීමෙන් පස්සේ දෙවන්ත උද්ඝෝෂණ ක්‍රියාවලියක් අපි අරගෙන ගියා. මේ රටේ මානව හිමිකම් ගැනයි ප්‍රජාතන්ත්‍රවාදය ගැනයි. හැබැයි පහුගිය අවුරුද්ද පුරා සිද්ධ වෙච්ච දේ මොකද්ද? පහුගිය අවුරුද්ද පුරා යලි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා ඇති මනිලව්වක් නැහැ කියලා ඔප්පු වෙලා තියෙනවා. මේ රටේ මානව හිමිකම් කියලා දෙයක් නැහැ කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒක ඔප්පු වෙච්ච වාර ගන්න එකක් නෙමෙයි 100,000 ඔප්පු වෙලා තියෙනවා. කෙලවරක් නැතුව එතනින් පස්සේ බාහිරකින් සිද්ධ කරා. අලෙක් කුඩන් සහෝදරව බාහිරන් ඒ චෝදනාව අමුමුවේ ආණ්ඩුවට එල්ලලා තියෙද්දී ඒකට බයක් එකක් නැතුව මාස 6කට පස්සේ කුමාර සහෝදරයා තිමුත් සහෝදරින් බාරගත්තා. ඒ මාසේ අප්‍රේල් මාසේ බාහිරකින් වෙද්දී තව 60 දෙනෙක් රට පුරා තව 60 දෙනෙක් එක මාසයක් ඇතුළත බාහිරන් තිබ්බා. මේගොල්ලන්ට ජිනීවා චෝදනා දිනවා කියලා. ජිනීවා චෝදනා තියෙනවා කියලා බොරුවට ජිනීවා චෝදනා ගැන ජනතාවට බොරු කියලා ඒ ජිනීවා චෝදනා තියෙද්දිම අර ඒ ජිනීවා වල Tamanට කවුරු නැති මේ 60කට වඩා බාහිරගත්තා. ඒ විතරක්ද මේ කම්කරුවෝ Tamanගේ අයිතිවාසිකම් ඉල්ලව උද්ඝෝෂණය කරද්දී ඒ කම්කරුවන්ගේ ඔළුවට තුවක්කු දික් කළා වෙඩි දීප එක තමයි මේ පාලකයා කරේ. ඒ විතරක්ද දීවරයා Tamanගේ අයිතිවාසිකම් ඉල්ලව උද්ඝෝෂණය කරද්දී ඒ දීවරයාගේ ඔළුවට තුවක්කු දින වෙඩි දීප එක තමයි මේ පාලකයා කරේ. ඒ විතරක්ද විශ්වවිද්‍යාල ශිෂ්‍යයා Tamanගේ අයිතිවාසිකම් ඉල්ලද්දී විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට දුන්න උත්තරෙත් ඒක තමයි. ඔලු පෙරෙන්න ගහපු එක තමයි උත්තරේ. වෙන මොකක්වත් නෙමෙයි. අද මේ විද්‍යාවක තව උත්සන්න වෙලා තියෙනවා. යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ 11 දෙනෙක් දැන් රඳවුන් නියෝග දාලා රඳවලා තියෙනවා. මේ වෙද්දී දස්තවාදී පනත යටතේ නිකන් නෙමෙයි දස්තවාදී පනත තමයි චෝදනාව. ඒක යටතේ තමයි රඳවලා තියෙන්නේ. ඒ විතරක්ද අද වෙද්දී දැන් සංවාදයේ වැඩි කේන්ද්‍ර වෙලා තියෙන්නේ අගවිනි සුරුවරියට වෙන තියෙන චෝදනාව. ඔව් අගවිනි සුරුවරියට ආපු චෝදනාව අගවිනි සුරුවරියට එරෙහිවද යන පාර්ලිමේන්තුවේ යන ඒ විකාර නඩු විභාගයේ ඒකත් මේ ප්‍රජාතන්ත්‍රවාදය අවෝසිරීමේ තත්ත්වයක් තමයි. හැබැයි ඒක ඒ තත්ත්වෙ එන්න කලින් අපි කිව්වා ඒ තත්ත්වෙ එනවා කියලා. අපි කිව්වා රටේ මේ තත්ත්වෙ උදා වෙනවා කියලා. හැබැයි ඔය අධිකරණයේ ඉස්සරහ පිටට ගියාට පස්සේ අධිකරණයේ යුක්තිය බලාපොරොත්තු වෙන සමහරු ගියාට පස්සේ අම්මුනේ යුක්තිය නෙමෙයි. ඒක අපි දන්නවා. ඒ නිසා මේ රටේ නඩුව හෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නම් ඒක මෙච්චර කාලයක් වැහිලා තිබුණේ මේක හැමදාම වුණේ පොඩි මිනිස්සුන්ට නිසා. මේක හැමදාම වුණේ පුංචි මිනිහෙක් නිසා තමයි ඔය නීතිය ඇතුළේ වෙන සෙල්ලම වැහිලා තිබුණේ. අද ඒක එළිදරව් වෙලා තියෙනවා. අද ඒක එළි පිට රඟ දැක්කෙනවා. අද එළිදරව් වෙලා තියෙනවා අගවිනි සුරුවරියට එරෙහිව නඩුව අහන්නේ කොහොමද කියලා. අගවිනි සුරුවරියට එරෙහිව නඩුව අහන්නේ එහෙමනම් අනේ මේ ගමේ ඉන්න සෝමදාස අයියට පියදාස අයියට ඒගොල්ලන්ට නඩුව අහන්නේ කොහොමද කියලා කියන්න දෙයක් නැහැ. මේ රටේ දේශපාලන ව්‍යාපාර වලට විරුද්ධව නඩුව අහන්නේ කොහොමද කියලා කියන්න දෙයක් නැහැ. ලලිත් පුගල්ලට සාධාරණේ නීතියෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන එක කියන්න දෙයක් නැහැ. අගවිනි සුරුවරියට එරෙහිව නඩුව අහන්නේ එහෙමනම් දැන් වෙලා තියෙන්නේ මෙතන වෙලා තියෙන්නේ චරයි. මෙච්චර කාලයක් නූල් පොටක් හරි ඇඳගෙන කරපු වැඩේ මෙච්චර කාලයක් නූල් පොටක් හරි තියාගෙන කරපු වැඩේ දැන් මේ නූල් පොටක් නැතුව කරන්න තීරණය කළා තියෙනවා. දැන් ඒක වුණාන් පස්සේ සමහරු තටමනවා මේකට හරියන්නේ පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකයේ පරමාධිපත්‍ය හදන්නවා. එතකොට තමයි මේක විසඳෙන්නේ. තව කට්ටියක් කියනවා අධිකරණයට ස්වාධීනත්වය ගේන්න ඕන. මොන විකාර කතාවද? දැන් ඔය දෝෂාභියෝගයට අස්සම් කරලා තියෙනවා 117ක්. ඔය උන්නාල අස්සම් කරලා තියෙන්නේ මොකද? ඇයි අස්සම් කරලා තියෙන්නේ? ඒගොල්ලන්ගේ ෆයිල් එකක් තියෙනවා මහින්ද මහත්තයා ගාව. එයා ගාව ඒගොල්ලන්ගේ ෆයිල් එකක් තියෙනවා. දැඟලුවත් ෆයිල් එකකට දානවා. දැන් මේ සමහරව අහනවා ඇත්තටම මේ චෝදනා ඇත්තද කියලා. මේ චෝදනා ගැන ඕගොල්ලෝ මොකද කියන්නේ කියලා. ඕවා ගැන කියන්න දෙයක් නැහැ. මේ ඉන්න ඔක්කොම උන්වලට ඔය චෝදනා තියෙනවා. වෙනසක් නැහැ. වෙනස මොකද්ද? පාලකයාගේ කැමැත්තට පිටින් යනවා නම් අන්න එතකොට ෆයිල් එක ගෙන උඩට
ඒමයි ෆයිල් එක එන්නේ. ඔය 117 අස්සම් කරන්නේ කොහොම? ඒ නිසා පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය ගන්න දෙයක් නෑ. එතනදී පරමාධිපත්‍යයක් නෑ. ඒ පරමාධිපත්‍ය යට කරලා තියෙන්නේ මොකටද පාලකයාගේ කැමැත්තට අධිකරණයට ස්වාධීනත්වය ගන්න ඕනේ. ඔය පිස්සු කතාවක්ද? අධිකරණය කියලා කියන්නේ මොකද්ද? අධිකරණයේ හමුදාව පොලිසිය මේවා මොනවද මේවා තේරුම? ඒවා තේරුම මොකක්වත් නෙමෙයි. දැන් මේ වෙලා තියෙන්නේ ඔළුවට ඕන විදිහට අතපය වැඩ කරන්නේ. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. වෙන මොකක්වත් නෙමෙයි එකම කඳ. මේ කඳේ ඔළුවට ඕන විදිහට මෙච්චර කාලයක් අත වැඩ කළා. තීන්දුවට අනුව වැඩේ ගියා. හැබැයි දැන් අත වැඩ කරන්නේ හරියට. දැන් ඔළුවෙන් දැන් කටින් අත අපා ගන්නවා. ඒක දැක්කම පිස්සු වෙනවා තමයි. ඒක දැක්කම සමහරුන්ට හිතනවා අතේ නිදහස කතා කරනවා. සමහර ඔළුවේ නිදහස ගැන කතා කරනවා. අපිට මේකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඔය එකකින් මම නිදහස් වෙලා නෙමෙයි. මොකද්ද නීතිය කියන්නේ? නීතිය කියන්නේ මොකක්වත් නෙමෙයි. පාලකයාගේ පාලක පන්තියේ කැමැත්ත. එච්චරයි නීතිය කියලා කියන්නේ. ඒක නෙමෙයිද අපි අහනවා. අද අගවිනි සුරුවරියට ක්‍රියාත්මක වෙන චෝදනාවෙන් ඔප්පු වෙන්නේ ඒක නෙමෙයි. ඒ අමීරි කතාව නෙමෙයිද? මෙච්චර කාලයක් මෙරට මිනිස්සු විදපු අමීරි කතාව නේද? නෙමෙයිද? අද අගවිනි සුරුවරිය මූණ දෙතින අත්දැකීම. ඒක තමයි අත්දැකීම. ඒ වගේම අපි අවධාරණය කරනවා ලලිත් කුගන් සහෝදරවරු නියෝජනය කරපු දේශපාලනේ මොකක්ද? ඔවුන් නියෝජනය කරපු දේශපාලන තමයි හෙට දවසේ අවශ්‍ය දේශපාලනේ. හෙටට ඕන දේශපාලන නියෝජනය කරේ. මොකද්ද ඒ? උතුරට ගියේ මොකටද ලලිත් සහෝදරයා? උතුරට ගියේ කෑල්ලක් කඩා ගන්න කියලා කතා කරන්න නෙමෙයි. උතුරට ගියේ දෙමළ ජනතාවට වෙන් වෙන්න කියලා කියන්න නෙමෙයි. උතුරට ගියේ දෙමළ ජනතාවට ජාතිවාද ගෙනියන්න නෙමෙයි. උතුරට ගියේ දෙමළ ජනතාවට ඔව් මෙහෙන් ඔබට පණිවිඩයක් තියෙනවා. ඒ පණිවිඩය රැගෙනයි මම ආවේ කියන කතාව කියන්නේ තමයි ලලිත් සහෝදරයා උතුරට ගියේ. උගල්ලා එකතුනේ පණිවිඩෙත් එක්ක අපි කියනවා මෙතන ඉන්නවා ආරක්ෂක අංශයේ මහතුරු පොලිසියේ මහතුරු ඉන්නවා ඒ වගේම හමුදාවේ ඉන්නවා ඔත්තු සේවාවල කට්ටිය ඉන්නවා අපි කියනවා ඒගොල්ලන්ට මේ පණිවිඩේ හොඳට අහගන්න කියලා ඕගොල්ලන්ට ඕනේ යුද්ධෙද අපි අහනවා ඔබට අවශ්‍ය යුද්ධෙද ඔබගේ බිරිඳට අවශ්‍ය යුද්ධෙද ඔබගේ බිරිඳගේ දරුවන්ට අවශ්‍ය යුද්ධෙද ඔබගේ පවුලේ සමාජිකයන්ට අවශ්‍ය යුද්ධද? දැන් අපි හිතන ඔබට යුද්ධය අවශ්‍ය නැහැ කියලා. ඔබ නිරෑනුම දාගෙන ඇති. ආයුධ ඇති ඔබ අතේ ආයුධ ඇති. හැබැයි ඔබට යුද්ධය ඕනේ නැහැ. ඔබට යුද්ධය අවශ්‍ය නැහැ. යුද්ධය ඕනේ කාටද? යුද්ධය ඕනේ යුද්ධයට යන්න නැතිවට. යුද්ධෙන් හම්බ කරන අයට. යුද්ධෙන් බලය තියාගෙන ඉන්න අයට. ඒ කියන්නේ මහින්දලට ගෝඨාභයලට. ඒගොල්ලන්ට මේ යුද්ධ ඉවර වෙලා තව යුද්ධයක් පටන් ගන්න එක ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට ඒකට කිසිම බයක් නෑ. මොකද ඒගොල්ලෝ යුද්ධයට යන්නේ. ඒ නිසා අපි කියනවා මේ රට නැවත අරගෙන යන්නේ. දැන් දෙකම යුද්ධයක් ඉවර වුණා. ඒ ඉවර වුණාන් පස්සේ දැන් තුන්වෙනි යුද්ධයකට අරගෙන යන්න හදනවා. දැන් ආපහු සිංහල ජාතිවාදීන්ට පටන් ගන්න තියෙනවා. මුස්ලිම් ජාතිවාදය උස්සන්න. මේ දෙක නියුම් දරුවෝ. මේ ඔක්කොම නියුම් දරුවෝ. මේ එකක් අනිකට සේවය කරනවා. මේ එකක් පෝෂණය වුණාම අනික පෝෂණය වෙනවා. ඒ නිසා නැවත මේ රට යුද්ධයකට අදගෙන යන්න තමයි ඒ ගමන යන්නේ. ලලිත්ලා කුගන්ලා නියෝජනය කරගෙන විරුද්ධ දේශපාලනේ අපි අවධාරණය කරනවා ආණ්ඩුවට මේ චෝදනාවෙන් ගැලවෙන්න බෑ. කෙහෙලිය ඔයා කිව්වා මාධ්‍ය සාකච්ඡාවේදී ලලිත්ලා කුගන්ලා ඉන්නවා කියලා. අපි අහනවා ඒ ඉන්නවා කියපු ලලිත්ලා කුගන්ලා කොහොමද? ඒගොල්ලන්ට මොකද කරේ? අත්තරම් මුලගත්තාට මොකද කරේ? දැන් බහැර ගත්තාට මොකද කරේ? ඒ නිසා ඔවුන්ට නිදහස් දෙන්න ඕනේ. ඒ නිදහස් දෙන්න අපි ආණ්ඩුවට බල කරනවා. හැබැයි බල කළා නිකන් නෙන්නේ. අපි රටේ ජනතාවට කියනවා මුන් නිදහස් දෙන්නේ නිකන්. ඒ නිදහස දිනා ගන්න සටන් බදින්න ඕනේ. අරගල කරන්න ඕනේ. කොහෙන්වත් පරමාධිපත්‍ය බලාපොරොත්තු වෙන්න එපා. ඒක ගොඩ නගන්න ඕන. ජනතා පරමාධිපත්‍ය ගැන විශ්වාස තියන්න. ඒ ජනතා පරමාධිපත්‍ය වෙනගන්න. ඒ සඳහා එකතු වෙන්න කියලා අවධාරණය කරනවා. ලලිත්ලා එදා දැකපු ඒ සීනය හෙට මෙරදී නීති වෙනවාදී ඒ සඳහා පෙළගැහෙන්න කියලා ආයතන කරමින් ජය වේවා පුතමි.